ඔන්න ඉතින් යාළුවනේ ඇහෙන්නේ වගේ. ඔන්න යාළුවනේ අද කම්පැනි ඇතුලේ ෆෝක්ලිෆ්ට් එක පදින්න chance එකක් හම්බුණා. පුංචි වීඩියෝ එකක් ගන්න හිතුවේ. ඉතින් ඒක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. තාම ෆෝක්ලිෆ්ට් එක පුරුදු වෙන ගමන් ඉන්නේ. දවස් 3ක පොඩි ට්‍රේනින් එකක් තිබ්බා. ඒකෙන් පස්සේ කම්පැනි ඇතුලේ පදින්න chance එක දෙනවා ඒ සර්ටිෆිකේට් එකෙන්. දැනටත් කම්පැනි ඇතුලේ පුරුදු වෙන ගමන් තමයි ඉන්නේ. අද ගොඩක් දවසකින් ෆෝක්ලිෆ්ට් එක පදින්න අවස්ථාව හම්බුනේ. ඉතින් කොරියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕගොල්ලොන්ටත් මේක ලොකු මොටිවේෂන් එකක් වෙයි. මං ඇවිල්ලා මාස 4යි. දැන් ඉතින් ෆෝක්ලිෆ්ට් එක පුරුදු වෙන ගමන් ලංකාවේ ෆෝක්ලිෆ්ට් එකක් අල්ලලවත් ෆෝක්ලිෆ්ට් එක වාඩි වෙලාවත් නැහැ. මෙහෙ ඇවිල්ලා තමයි ෆස්ට් ටයිම් ෆෝක්ලිෆ්ට් එකකට ගොඩ වුනේ. ට්‍රේනින් සෙන්ටර් එකේදී පොඩි පුහුණුවක් ගත්ත විතරයි. ඉතින් මෙහෙ ඇවිල්ලා තමයි දැන් මේ 4 වෙනි 5 වෙනි දවස් වගේ පදින්න ඉන්නේ. ඔන්න සොන්සෙන්නින් එනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක නැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔන්න දැන් සොන්සෙන්නින් මතවනනවා. බලමු කොහෙටද කතා කරන්න කියලා. මේ නෙන්ජංගෝ පැලටයක් උස්සන්න වගේ තමා කතා කරන්නේ. බලමු. අතන අර යාඩ් එකේ තියෙන මේ නෙන්ජංගෝ පැලට් එකකින් නෙන්ජංගෝ පැලට්ටයක් ගන්න වගේ තමා කතා කරන්නේ. බලමු. හරියට හරි මේ නෙන්ජංගෝ පැලට් මේ සෙට් එකක් ගහලා තියෙන දෙකම ගෙනියනවා මෙයාලා නම්. මට පුරුදු වෙන ගමන් හින්දා මේ දෙදින පැලට් එක විතරක් ගන්න කියලා තමයි කිව්වේ. ඉතින් පැලට් එකට අටවගෙන මේ විදියට හිමින් පිටිපස්සට ගන්න. තාම ඉතින් පුරුදු වෙන ගමන් ඉන්නේ. යාළුවෝ ඉක්මනින් ගන්න පල්ලේ ගන්න. ඉතින් චොම් මේ විදියට බා ගන්නවා. ඒකෙන් සාමාන්‍යයෙන් පොළවේ මට්ටමේ ඉඳලා අඩියක් එකමාරක් වගේ උස්සන් තමයි මේක තියාගන්නේ. ඒ වගේම තමයි මෙහෙම බඩු පටවගත්තට පස්සේ යන්නේ පිටිපස්සෙන්. ඒ කියන්නේ ඉස්සරහට යන්න වෙන්නේ නැහැ නේ. මේ නෙල්ලන් වෝල්ට් පාර වැහිලා. මෙන්න පිටිපස්සෙන් තමයි යන්නේ. මේ විදියට රිවර්ස් එකට. කැම්මයක් තියෙනවා මේක රිවර්ස් කැම්මයක්. ඒකෙන් බලාගෙන යන්න තියෙන්නේ. මේ පැලට් අට්ටි දෙක ගහගෙන ගියා කලින් නම්. අද ඇයි දන්නේ එක පැලට් එකක් විතරක් ගන්න කිව්වේ. එමිහිට යන්න ඕන මේක මේ ගැස්සිල පෙරලෙන්න පුළුවන් ඉතින්. ඒකින්ද චොන් කියලා තමයි කොයිලේ කියන්නේ අපතර පුරුදු නැති.
ලයිසන්ස් එකක් තියෙන කොරියාවේ ඉඳන් දෙත්තම ෆයින් යන්නේ කොන්සල් නේ. ඒ කියන්නේ මෙහි ෆෝක්ලිෆ්ට් පදින කෙනෙක්. එයා තමයි මට මෙහි ෆෝක්ලිෆ්ට් මුලින් ඉඳලම කියලා දුන්නේ. හරියට දවස් 3 ට්‍රේනින් එකෙන් පස්සේ